ඔයාලනේ. හායි ඉතින් කොහමද? මේ ගෙවෙන්නේ වෙසක් මාසේ. මේ හැමදේම පටන් ගත්තේ මෙන්න මෙතනින්. ඒ මචං වෙසක් එකට කොහේ හරි ඇවිදින්න යමන්ද? කොහේ හරි යන්න යනවා කොහේ හරි යමන් අපායට සකිය පාරත් සක්කිකට එනවයි කියලා තඩි පොල්ලක් තිබ්බා. ඊට පස්සේ වැඩේ මාටුනට පස්සේ නම් සිල් ගන්න ගියාලු. ඵලයන් ඔබ ගන්න සිල් මම දන්නේ නැතුව. ඇත්තටම උනේ අන්න ඒක. ගිය පාරත් මට යාළුවා හැමෝම කතා කරපුවා හැරි ඇවිදින්න යන් කියලා. හැබැයි ගිය පාරත් මං ගියේ නෑ. ඉතින් ඒකින්ද මේ පාර මගේ යාළුවෝ ටික ගිහින් තිබ්බා. අතන වෙසක් දවසට කලින් දවස් ටිකේ ඉඳලම අපි කොහේ හරි යන්න ප්ලෑන් කරගෙන හිටියා. හැබැයි හැම දෙයක්ම එක මොහොතකින් නැති වෙලා ගියා. අන්තිමේදී උනේ යාලා හැමෝම මාව දාලා එයාලා ඇවිදින ගිහින් තිබ්බා. ඉතින් මම ඒ වගේ වීඩියෝ ක්ලිප්ස් නම් එයාලගෙන් ඉල්ලගත්තා. ඒවත් මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. අන්තිමේදී වෙසක් පොයට පස්සේ දවස මම තීරණය කළා කොහේ හරි යනවා කියලා. මොකද අපිට වෙසක් එකට විතරක් නෙමෙයි ඇවිදින්න යන්න පුළුවන්. ඉතින් මම තීරණය කළා වෙසක් පොයට පස්සේ දවසේ කොහේ හරි යනවා කියලා. මාත් කොහේ හරි ගිහින් ෆොටෝ එකක් හරි දාන්න එපා. ඊට පස්සේ එකපාරටම මට කෝල් එකක් ආවා. ඇනවුන්සින් එකක් තියෙන අපි ඒකට යන් කියලා. ඊට පස්සේ මම ඇනවුන්සින් එකට යන්න ලෑස්ති වෙලා ඔක්කොම කරාට පස්සේ එදා ඇනවුන්සින් එක කැන්සල් වුණා. ඉතින් ඒක නිසා මම ලෑස්ති වෙලා හිටපු එකේ මං ගියා ගමේ පන්සලට. හෝ කලබල වෙන්න එපා. ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් ඉස්සරහට පෙන්නන්න. එතකන් තමයි ඒ වීඩියෝ ක්ලිප්ස් ටික පෙන්වන්නේ. හැමදාම ගෙදර වෙලා ඉන්න එකෙන් වෙනසකටත් එක්ක පොඩ්ඩක් ඇවිදින්නේ. ඔය ඊයේදී ගත්ත වීඩියෝ ක්ලිප් එක. ඉතින් ඔයාලා බලලා ඇති මේ කොහෙද මේ කියලා. ඉතින් මේ පන්සල තියෙන්නේ රත්නපුරේ. ඉතින් මේ තෙන්ට ගියා කියන්නේ මේක නිකන් දිව්‍ය ලෝකයක් වගේ. ඒ තරම් මාරම ලස්සනයි මේ පන්සල. ඉතින් මේ තමයි අපේ ගමේ පන්සල. ඉතින් ඔන්න ඔහොම දෙන්නලා කල්පනා කර කර ඉන්න අතරතුරේ මට මතක් වුණා අපි ගිය අවුරුද්දේ හරියටම මෙන්න මේ වගේ දවසක නේද අපි භක්ති ගීත වැඩසටහනක් මේ පන්සලේ කරේ කියලා. ඉතින් මට හිතුණා මේ භක්ති ගීත වැඩසටහනේ වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ඔයාලත් එක්ක බෙදාගන්න. ඉතින් එහෙනම් ඔයාලා ඒ ටිකත් බලලා එන්නකෝ. ඉතින් ඒ ටික ලස්සනයි නේද? ඉතින් ඔයාලා දන්නවා ඇති දැන්ටමත් හීරෝ කිඩ්ස් ස්ටාර් එකට තේරිලා ඉන්න ඕෂධි කියලා නංගි කෙනෙක්. ඉතින් යාළුවත් එදා අපිත් එක්ක ඔතන සින් කරා. ඉතින් යාගේ වීඩියෝ ක්ලිප් එක මම ඔයාලට පෙන්නන්නම්. ඉස්සරහට වීඩියෝ ක්ලිප් එක තිබුණා. ඉතින් හවස පන්සලේ ගිරම්පස පූජාවක් තිබුණ නිසා තමයි එදා අපි පන්සල් ගියේ. ඉතින් ඇත්තටම මේ පන්සල මාරම ලස්සනයි. ඒ පන්සල දැක්කත් හිත නිවෙන තරම්. ඒ තරම් මේ පන්සල මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් රත්නපුර අවට කෙනෙක් නම් මේ පන්සලට ඇවිල්ලා යන්න පුළුවන්.
ඉතින් ඔය තියෙන්නේ පන්සල ගාවම තිබ්බ පුංචි වෙසක් සැරසිලි ටිකක්. ඉතින් ඒ ටිකත් මම ඔයාලට පෙන්නන්නම්. මේ ටික නම් මට එව්වේ මගේ යාළුවෙක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්නම තමයි මගේ වෙසක් දවසට පහුවදා දවස ගත වුණේ. ඉතින් අපි පන්සල් ගියා. හැබැයි දන්සල් නම් ගියේ නැහැ. ඇත්තටම මේකෙන් මම තේරුම් ගත දෙයක් තමයි දන්සලට වඩා පන්සල හොඳයි කියන එක. දන්සල් යන්න බැරි වෙච්ච නිසා නම් නෙවෙයි කියන්නේ. Okay. එහෙනම් මේ වීඩියෝ ක්ලිප් එකෙන් මම අදට ගිහින් එන්නම්. හැමෝටම බයි.